ආයිබෝන් අපූර්ව ලෝකයේ ප්‍රේක්ෂකයන් හැමෝටම ඔබ ජීවත් වන රටේ ඔබට කැමති විදිහට කොණ්ඩේ කපන්න කැමති සින්දුවක් අහන්න හෝ වැරද්දක් කළොත් ඔබට පමණක් දඬුවම් විඳින්න නිදහස තියෙනව නේද? හැබැයි ලෝකයේ එක රටක් තියෙනවා ඒ රටේදී ඔබ කරන පොඩි වැරද්දකට ඔබේ දරුවන්ට සහ මුණුබුරන්ට පවා මුළු ජීවිත කාලෙම සිරගෙවල් වල විඳවන්න සිද්ධ වෙනවා. අද අපූර්ව ලෝකයේ තුලින් අපි විමර්ශනය කරන්නේ උතුරු කොරියාවේ ක්‍රියාත්මක වන ලෝකයේම පුදුම කරන අතිශය බියකරු සහ අමුතුම නීති 10ක් පිළිබඳවයි. පරම්පරා 3කට දඬුවම් දීම. උතුරු කොරියාවේ ක්‍රියාත්මක වන අතිශය අමානුෂික සහ බියකරුම නීතිය තමයි මේ පරම්පරා 3ක දඬුවම. ඔබ දේශපාලනමය වශයෙන් හෝ රජයට විරුද්ධව යම් කුඩා හෝ වැරද්දක් කළොත් රජයේ ඔබව විතරක් නෙවෙයි අත්අඩංගුවට ගන්නේ. කෙනෙක් වැරද්දක් කළොත් ඔහුගේ මුළු පරම්පරාවම විනාශ කළ යුතුයි කියන මතේ මත හිඳමින් ඔබේ දෙමාපියන්, ඔබේ සහකරු හෝ සහකාරිය සහ ඔබේ දරුවන් පවා අතිශය දුෂ්කර වැඩ කඳවුරු ප්‍රිසන් කැම්ප්ස් වෙත ජීවිත කාලයටම පිටුවහල් කරනු ලබනවා. මෙහි ඇති දරුණුම තත්ත්වය වෙන්නේ ඔබ කළ වැරද්දට ඔබේ මුණුබුරන්ට පවා මේ සිර කඳවුරු ඇතුළත උපත ලබා කිසිදා නිදහසක් නොදක එහිම මිය යන්නට සිදුවීමයි. මේ නීතිය මගින් රජය බලාපොරොත්තු වෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට එන විරුද්ධවාදී අදහස් සම්පූර්ණයෙන්ම මුලිනු පුටා දැමීමයි. ඔබේ හිසකෙස් සකස් කරන ආකාරය පවා තීරණය කරන්නේ රජය විසින් බව ඔබ කවදා හෝ සිතුවාද? උතුරු කොරියාවේදී ඔබට කැමති විලාසිතාවකට කොණ්ඩේ කැපීම සපුරා තහනම්. රජය විසින් නිල වශයෙන් අනුමත කළ කොණ්ඩ විලාසිතා 28ක ලැයිස්තුවක් පොදු ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති අතර කාන්තාවන්ට විලාසිතා 18ක සහ පිරිමින්ට විලාසිතා 10ක් පමණක් මෙහිදී අවසර ලැබෙනවා. මෙහිදී විවාහක කාන්තාවන්ට කෙටි කොණ්ඩයක් තබා ගැනීමටත් අවිවාහක තරුණියන්ට මදක් දිග කොණ්ඩයක් තබා ගැනීමටත් නීතියෙන් නියම කර තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ නායක කිම් ජොන් උන්ගේ කොණ්ඩ විලාසිතාව අනුකරණය කිරීමට කිසිම සාමාන්‍ය වැසියෙකුට අවසර නැහැ අතර එරට නීතියට අනුව වැසියන්ගේ කොණ්ඩය අඟල් 2කට වඩා දිගු නොවිය යුතුයි. යම් හේකින් ඔබ රජයේ අනුමත කළ විලාසිතාවකින් තොරව වෙනත් මෝස්තරයක් කළොත් එය රාජ්‍ය නායකයාට කළ අපහාසයක් ලෙස සලකා ඔබව අත්අඩංගුවට ගැනීමට පවා ඉඩ තියෙනවා. විදේශීය මාධ්‍ය සහ සංගීතය තහනම්. උතුරු කොරියානු වැසියන්ට බාහිර ලෝකයේ තොරතුරු ගලා යාම වැළැක්වීම සඳහා රජය විසින් අතිශය දැඩි සංස්කෘතික වැටක් ඉදි කර තිබෙනවා. මෙහි දරුණුම තත්ත්වය වන්නේ දකුණු කොරියාවේ නිෂ්පාදිත චිත්‍රපට බැලීම, බටහිර වේංග් හෝ පොප් සංගීතයට සවන් දීම හෝ හොලිවුඩ් චිත්‍රපට සන්තකයේ තබා ගැනීම මරණ දඬුවම පවා ලැබිය හැකි බරපතලම ඝනයේ වැරදක් වීමයි. එරට වැසියන්ට නැරඹිය හැක්කේ රජයේ පාලනය යටතේ පවතින රාජ්‍ය ප්‍රචාරකට කටයුතු සහ නායකයාගේ ගුණ ගායනා පමණක් පෙන්වන රූපවාහිනී නාලිකා 3ක් හෝ 4ක් පමණි. බාහිර ලෝකයේ පවතින නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එරට වැසියන්ට කිසිදු දැනුමක් නොතැබීම රජයේ මූලික අරමුණයි. මේ නීති කඩ කරන අයව සොයා ගැනීමට රජය විසින් විශේෂ තොරතුරු පරීක්ෂක කණ්ඩායම් පවා යොදා තිබෙනවා. ආගමික නිදහසක් නැතිකම. නිල වශයෙන් උතුරු කොරියාව ලෝකයට පවසන්නේ තමන්ගේ රටේ ආගමික නිදහස පවතිනවා බව වුණත් ඇත්තම යථාර්ථය ඊට වඩා හාත්පසින්ම වෙනස් සහ බියකරුයි. උතුරු කොරියාවේ එකම දෙවියන් සහ උත්තරීතම නායකයා වන්නේ කිම් ජොන් උන් වනවා. එයාට වඩා ඉහළින් කිසිම ආගමික ශාස්ත්‍රූවරයෙකුට ඇදහිීමට වැසියන්ට අවසර නැහැ. බයිබලයක් වැනි ආගමික ග්‍රන්ථයක් රහසින් හෝ ළඟ තබා ගැනීම හෝ කිසිම ආකාරයක ආගමික වතවත්වල නිරත වීම නිසා මිනිස්සුව ප්‍රසිද්ධයේ පෝරකයට යවූ අවස්ථා ජාත්‍යන්තර මාධ්‍ය වරින් වර වාර්තා කර තිබෙනවා. එමෙන්ම එරට හැම නිවසකම පවතින රාජ්‍ය නායකයාගේ සහ ඔහුගේ පියාගේ ඡායාරූප අනිවාර්යෙන්ම මකුළු දෙල් හෝ දූවිලි නොමැතිව අතිශය පිරිසිදු තබා ගත යුතුයි. ඒ පරීක්ෂා කිරීමට නිලධාරීන් ඕනෑම මොහොතක ඔබේ නිවසට කඩා වැදිය පවා ඉඩ තියෙනවා. අගනවුර පදිංචි වීමේ සීමා. උතුරු කොරියාවේ අගනවුර වන පියොන්ග්යාන්ග් නගරයේ පදිංචි වීම ඕනෑම සාමාන්‍ය වැසියෙකුට කල හැකි දෙයක් නෙවෙයි. මේ හුදක් නගරයක් පමණක් නොවේ රජයේ පක්ෂපාතීත්වය උරගා බලන කලාපයක් ලෙසයි සැලකන්නේ. එහි පදිංචි වීමට නම් රජයෙන් ලබා දෙන අතිශය දුර්ලභ පදිංචි බලපත්‍රයක් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් මේ අවස්ථාවම හිමිවන්නේ රජයේ ඉහළ නිලධාරීන්ට, ධනවත් පවුල්වලට සහ පාලක පක්ෂයට අතිශය පක්ෂපාතී පිරිසට පමණයි. නගරයට ඇතුල් වන සෑම මාර්ගයකම සන්නද්ධ හමුදා මුරපලවල් ක්‍රියාත්මක වෙනවා. නිසි බලපත්‍රයක් නොමැතිව ගම්බෙඩ පළාත්වල වැසියන්ට අගනවුරට ඇතුල්වීම පවා දැඩිව සීමා කර තිබෙනවා. මේ හරහා රජය බලාපොරොත්තු වෙන්නේ අගනවුර තුල ජීවත් වන ප්‍රභීපන්තිය බාහිර දුපත් වැසියන්ගෙන් වෙන් කර තබා ගැනීමෙන් ඔවුන්ගේ පක්ෂපාතීත්වය තවදුරටත් තහවුරු කර ගැනීමයි.
බාහිර ලෝකයේ සමග සංනිවේදනය කිරීම උතුරු කොරියාවේදී සලකන්නේ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් ලෙසයි. එරට වැසියන්ට වෙනත් නාටක සිටින මිතුරෙකුට හෝ නෑයෙකුට දුරකථන අමිතියක් ගන්න සපුරා තහනම්. එමෙන් මේ දරක් කළොත් මරණ දඬුවම පවා ලැබිය හැකි බරපතල ගණේ වැරදක් ලෙසයි නීතිය දැක්වෙන්නේ. උතුරු කොරියාවේ තුල භාවිතා වන ජංගම දුරකථන පවා ක්‍රියාත්මක වන්නේ බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන්නුන රජයේ පාලනීය යටතේ පවතින දේශීය ජාලයක පමණයි. එමගින් ජාත්‍යන්තර අමිතිව ගන්න කිසිම තාක්ෂණික ඉඩක් නැහැ. යම් හේකින් හොර රහසේ චීන සිම් කාඩ් පාවිච්චි කිරීමෙන් විදේශගත පුද්ගලයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළොත් රජයේ විශේෂ ඒකක මගින් එම සංඥා හඳුනාගෙන අදාළ පුද්ගලයාව වහාම අත්අඩංගුවට ගැනීමට දැඩි දඬුවම් පමුණවනු ලබනවා. රජයේ අනුමැතියකින් තොරව වාහනයක් පැදවීම තහනම්. උතුරු කොරියාවේ මාර්ග දකින ඕනෑම කෙනෙකුට මුලින්ම පේන්නේ ඒවා ඇති අසාමාන්‍ය නිශ්ශබ්දතාවයයි. ඒකට හේතුව තමයි සාමාන්‍ය වැසියෙකුට Tamanගේ කැමැත්තට වාහනයක් මිලදී ගැනීම හෝ පැදවීමට එරට නීතියෙන් කිසිසේත්ම අවසර නැතිවීම. පෞද්ගලික වාහන හිමිකම කියන සංකල්පය උතුරු කොරියාවේදී ඊටාම සීමිත පිරිසකට පමණක් වෙන්නුණු වරප්‍රසාදයක්. සාමාන්‍යයෙන් වාහනයක් හිමිවන්නේ රජයේ ඉහළ නිලධාරීන්ට, හමුදා ප්‍රධානීන්ට හෝ රජයට සුවිශේෂ සේවයක් කළ පුද්ගලයන්ට. සාමාන්‍ය වැසියෙකුට යම් හේකින් වාහනයක් පාවිච්චි කිරීමට අවශ්‍ය ඒ සඳහා රජයෙන් විශේෂ බලපත්‍රයක් සහ අවසරක් ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. මේ නිසාම උතුරු කොරියාවේ බොහෝ වැසියන් තම ගමන් බිමන් පාපැදි සහ පොදු ප්‍රවාහන සේවා මත යැපෙනවා. අන්තර්ජාලය වෙනුවට ක්වන්ග්මියොන්ග් අපිට මුළු ලෝකයම එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඉන්ටර්නෙට් එක තිබුණත් උතුරු කොරියානු වැසියන්ට සාමාන්‍ය ඉන්ටර්නෙට් පාවිච්චි කිරීම සපුරා තහනම්. ඒ වෙනුවට උන්ට තියෙන්නේ ක්වන්ග්මියොන්ග් කියලා හැඳින්වෙන රට ඇතුළේ විතරක් ක්‍රියාත්මක වන ජාලයක්. මෙහි තියෙන්නේ රජයේ විසින් අනුමත කරපු වෙබ් අඩවි 30ක් වගේ ඊටාම සුළු ප්‍රමාණයක් විතරයි. බාහිර ලෝකීය ප්‍රවර්තන, විද්‍යාත්මක සොයා ගැනීම හෝ සමාජ මාධ්‍ය ගැන දැනගන්න උන්ට කිසිම ඉඩක් නැහැ. රජයේ අවසරයකින් තොරව හොර රහසේ ජාත්‍යන්තර අන්තර්ජාලයට පිවිසීමට උත්සාහ කළොත් එය රාජ්‍ය ද්‍රෝහී වැරද්දක් ලෙස සලකා මරණ දඬුවම හෝ වැඩ කඳවුරු වලට යන්නට පවා ඉඩ තියෙනවා. රජයේ අනුමැතියකින් තොරව වාසස්ථාන මාරු කිරීමේ තහනම. උතුරු කොරියාවේ ජීවත් වන කෙනෙකුට Tamanගේ කැමැත්තට එක නගරයක ඉඳන් තවත් නගරයකට යන්න හෝ පදිංචිය මාරු කරන්න නීතියෙන් අවසර නැහැ. රට ඇතුලේ සංචාරය කිරීමට රජයෙන් විශේෂ අවසර පත්‍රයක් හෝ travel permit ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. පුද්ගලයෙක් ජීවත් වෙන්න යුත්තේ කොහේද සහ කළ යුතු රැකියාව මොකක්ද කියන එක රජය විසින් තීරණය කරනවා. සෑම ප්‍රධාන මාර්ගයකම හමුදා මුරපළවල් ක්‍රියාත්මක වෙනවා. නිසි අවසර පත්‍රයක් නැතිව ගමන් කරන අයව වහාම අත්අඩංගුව ගනු ලබනවා. විශේෂයෙන්ම අගනවුරවන පියොන්ග්යාන්ග් වෙත ඇතුල්වීම සාමාන්‍ය වැසියන්ට දැඩිව සීමා කර තිබෙනවා. උතුරු කොරියාවේ තියෙන තවත් අතිශය බියකරු සහ ලෝකයේම මවිත කරන නීතියක් තමයි රජයේ අනුමැතියකින් තොරව රේඩියෝ සහ රූපවාහිනී යන්ත්‍ර සන්තකයේ තබා ගැනීම සහ ඒවා වෙනස් කිරීමේ තහනම. උතුරු කොරියාවේ අලෙවි කරන සෑම රේඩියෝ සහ රූපවාහිනී යන්ත්‍රයක්ම නිෂ්පාදනය කරන්නේ රජයේ නාලිකාවලට සවන් දිය හැකි වන පරිදි සංඛ්‍යාත ස්ථීර කරලා. මේ උපකරණ රජයේ සත්වයේ විශිෂ්ට මුද්‍රණයකින් යුතුවයි. එමෙන්ම යම් හේකින් එම මුද්‍රණය කඩා වෙනත් රටක විශේෂයෙන්ම දකුණු කොරියාව හෝ චීනයේ සංඛ්‍යාතවලට සවන් දීමට උපකරණය වෙනස් කිරීමට උත්සාහ කළොත් ඒ රාජ්‍ය ද්‍රෝහී වැරද්දක් ලෙස සලකනවා. පොලිසිය සහ ආරක්ෂක නිලධාරීන් වරින් වර නිවස් පරීක්ෂා කිරීමෙන් එම මුද්‍රණාවන් නිවැරදිද සහ ඒවා රජයේ පාලනයෙන් බැහැරව ක්‍රියාත්මක වෙනවද කියන එක දැඩිව නිරීක්ෂණය කරනවා. බාහිර ලෝකයෙන් එන සත්‍ය තොරතුරු ජනතාවගෙන් වසන් තබා ගැනීමට පනවා ඇති මේ නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට දැඩි දඬුවම්, සිරගෙවල් හෝ වැඩ කඳවුරු වලට යන්නට පවා සිදු වෙනවා. මිත්‍රවනි, අපිට ඊටාම සරලයි හිතෙන දේවල් පවා උතුරු කොරියාවේදී ජීවිතයත් මරණයත් අතර සටනක් වෙන්න පුරුවන්. නිදහස කියන්නේ කොච්චර වටිනා දෙයක්ද කියලා මේ නීති ගැන අහනකොට ඔබට වැටහෙනවා ඇති. උතුරු කොරියාවේ මේ නීති ගැන ඔබේ අදහස මොකක්ද? මේ වගේ තව රහස් දැනගන්න කැමති නම් කමෙන්ට් කරන්න. අපූර්ව ලෝකයේ subscribe කරලා bell icon එකත් click කරන්න. තවත් මෙවැනිව විමර්ශනයකින් හමු වෙමු. ජය වේවා.